කොම්පෝට් ගැන අහන ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි කොම්පෝට් වල පැල ගොඩක් චූටිද කියලා. මේ තියෙන්නේ කුරිය කරන්න ලෑස්ති කරන කොම්පෝට් එකක්. ඉතින් මේ බලන්නකෝ මේ පැල ගොඩක්ම චූටි නැහැ. ලොකු පැල. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි කොම්පෝට් එක පිටින්ම කුරිය කරන්න පුළුවන්ද කියන එක. ඉතින් මේ පොට් එක පිටින්ම මම කුරිය කරොත් කුරිය සර්විස් එක පරිස්සමින් මේ පැල ටික ඔයාලා අතට ගෙනත් දෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. මොකද යාලට පාර්සල් ගොඩක් තියෙන නිසා මේ පොට් එකට විශේෂ අවධානයක් දීලා ඒගොල්ලෝ පරිස්සමින් අරන් එයි කියලා හිතන්න අමාරු නිසා පැල වලට උපරිම ආරක්ෂාවක් දෙන්න ඕන නිසා හොඳම දේ පැල ගලවලා කුරිය කරන එකයි. මේ තියෙන්නේ ගැලවුවට පස්සේ කොම්පෝට් එකේ පැල ටික. ඉතින් සමහර අය අහනවනේ පැලවල උස කොහොමද කියලා. සමහර පැල නම් ගොඩක් උසයි. මේ බලන්න අඟල් 5ක් විතර උස පැලක් තියෙනවා. සමහර පැල අඟල් 3ක් විතර උස පැලක් තියෙනවා. සමහර කොම්පෝට් එකේ තියෙන පොඩිම පැල අඟල් 2ක් විතර උසයි. ඉතින් අඟල් 2 ඉඳලා අඟල් 5 වගේ වෙනකන් උස පැල තමයි මේ කොම්පෝට් එකේ තියෙන්නේ. කොම්පෝට් වල පැල ලැබුණාට පස්සේ කොහොමද හිටවන්නේ? ඔයාලට පුළුවන් මේ පැල කොකෝ පෙලට් වල දාන්න. එහෙම නැත්නම් පොඩි පොට් වල දාන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ආයමත් කොම්පෝට් එකක් විදියට හදලා මාසයක් දෙකක් තියලා ඊළඟට පොඩි පොට් වල දාන්නත් පුළුවන්. කොම්පෝට් ඇනවුම් කරන්නේ කොහොමද? 076යි 625යි 24යි 49 කියන අංකෙට WhatsApp message එකක් එවලා ඔයාලට කොම්පෝට් ඇනවුම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් Facebook එකට inbox message එකක් එවලත් ඔයාලට කොම්පෝට් ඇනවුම් කරන්න පුළුවන්.